ඔගොල්ලෝ දන්නවද ඔයගලන්ට හිතන්න ඔගොල්ලෝ බොන වතුර වලින් ලොකු උදව්වක් වෙනවා කියලා? ඔව් ඒක හරි. අපි හිතන්නේ සාමාන්‍යයෙන් අපේ මොළය සහ ස්නායු භාවිතා කළා. එතකොට අපේ මොළයේ 70%කට අධික ප්‍රමාණයක් තියෙන්නේ ඇත්තටම ජලය. හායි මම ආචාර්ය පුබුදිතා අගලකුමුර ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ස්නායු විද්‍යාඥවරියක්. නමුත් මම ඉපදුනේ සහ හැදුනේ වැඩුනේ ශ්‍රී ලංකාවේ. මම ස්නායු විද්‍යාව එහෙම නැත්නම් මිනිස් මොළය සම්බන්ධයෙන් අවුරුදු 10කට අධික කාලයක් ලෝකයේ විවිධ රටවල් වල ඒ කියන්නේ කැනඩාව, නෙදර්ලන්තය, ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය වගේ විවිධ රටවල් වල අධ්‍යයනය කරලා දැනටත් අධ්‍යයන කටයුතු කරමින් පවතින්නේ. ඒ විතරක් නෙමෙයි පහුගිය අවුරුදු දෙක පුරාවට මම අපි පානය කරන ජලය සහ ඒකේ වැදගත්කම සම්බන්ධයෙන් එක්ස්ටෙන්සිව්ලි අධ්‍යයන කටයුතු සිද්ධ කරා. නමුත් අද කතා කරන්න යන්නේ මං ගැන නෙමෙයි. ඕගොල්ලෝ ගැන. මට ඕනේ ඕගලන්ට උදව් කරන්න අපේ ජීවිතේ ඉතාම පොඩි වෙනසක් කරලා කොහොමද අපේ ලයිෆ් ස්ටයිල් එක අපි වැඩි දියුණු කරගන්නේ සහ කොහොමද අපි බෝ නොවන රෝග ඒ කියන්නේ පිළිකා, දියවැඩියා, කොලෙස්ටරෝල්, හෘද රෝග වගේ තවත් ගොඩාක් රෝග ප්‍රමාණයක් වැළඳීමේ ප්‍රවණතාවය ඕගලන්ට අඩු කරගන්න විදිහක් ගැන තමයි කතා කරන්නේ. ඉතින් අපි කතා කරමු වතුර ඇයි ඇත්තටම මෙච්චර වැදගත් වෙන්නේ කියලා. අපේ ඇඟේ 60ත් 70ත් අතර තියෙන්නේ වතුර. නමුත් මේ වතුර ඇඟේ හැමතැනම එකම විදියට නෙමෙයි පැතිරිලා තියෙන්නේ. අපේ මොළය සහ හදවත ගත්තොත් 75ක් 70ත් අතර තියෙන්නේ වතුර. ඒ වගේම අපේ පෙනහළු ගැන කතා කරොත් පෙනහළු වල 83ක් 85ක් වගේ තියෙන්නේ වතුර. අපේ අස්ථි ගැන මොකද හිතන්නේ? අස්තිවලත් තියෙන්නේ වතුර. අස්තිවල 30ක් වගේ තියෙන්නේ ඇත්තටම වතුර. ඉතින් අර කෙටියෙන්ම කියනවා නම් අපි වතුරෙන් හැදිච්ච ජීවියෙක් කියන එක ඇත්තටම නිවැරදි. අන්න ඒ නිසා තමයි වතුර ගැන විශේෂ අවධානයක් අපි යොමු කළ යුත්තේ. දැන් අපි වාහනයකට ක්වොලිටි එකෙන් අඩු පෙට්‍රල් එහෙම නැත්නම් ඩීසල් පම්ප් කරොත් එහෙම මොකද වෙන්නේ? ටිකක් කල් යනකොට ඒක වාහනේ එන්ජින් එකේ ක්‍රියාකාරීත්වයට බලපානවා. ඒ වගේම තමයි අපි ක්වොලිටි එකෙන් අඩු වතුර එකක් අපේ වාහනේ ඇතුළට එහෙම නැත්නම් අපේ ඇඟ ඇතුළට දාගත්තොත් ඒ ඇඟ ඇතුළට දාගන්න වතුරවල බලපෑම අපේ ක්‍රියාවලියන් ඔස්සේ පිට දකින්න ලැබෙනවා. නමුත් මේ වෙන හානිය ඒ වෙලාවෙම වෙනවා කියලා කියන්න බෑ. ඒක දීර්ඝ කාලීනව අඩු ක්වොලිටි එකකින් යුතු වතුර එකක් භාවිතා කරලා දීර්ඝ කාලීනව වුණාට පස්සේ තමයි අපිට තේරෙන්නේ මේකෙන් අපේ ඇඟ ඇතුළට අපේ එන්ජින් එකට වෙලා තියෙන ඩැමේජ් එක කොච්චරක්ද කියලා. ඒ හින්දා වතුර කියන්නේ නිකම්ම නිකං පානය කරන දෙයක් කියලා හිතන්න එපා. වතුර තමයි ඇත්තටම අපේ ශරීර සෞඛ්‍යයේ ප්‍රධාන අඩිතාලම.